Hi guys, කොහොමද? මම හිතන්නේ ලොකු කාලයකට පස්සේ තමයි YouTube වීඩියෝ එකක් මම ආයේ අලුතෙන් අප්ලෝඩ් කරන්නේ. ළඟම යාළුවෝ තුන්දෙනෙක්ගේ වෙඩින්ස් 3ක් තිබුණා. හරියටම අගෝස්තු 1 වෙනි සතියේම. ඉතින් ඒකට අපි රෙඩි වුණ හැටි අපි ඒකදී කරපු දේවල් තමයි මේ vlog එකේ තියෙන්නේ. වීඩියෝ එක පටන් ගන්නේ මගේ යාළුවා අමාගේ බ්‍රයිට් ටු බී එකෙන්. ඉතින් අපි ළඟම යාළුවෝ දෙන්න එකතු වෙලා එයාට පොඩි බ්‍රයිට් ටු බී පාටි එකක් දුන්නා. දැන් මේ අනමදරකේ මට සීරියස්ලි මේක කරන්න බෑ මෙයා හිනවා. එදා දවසේ ලස්සන ෆොටෝස් ටිකකුත් මම මේකටම ඇඩ් කරන්නම්. ඔයාලත් බලන්නකෝ. ඊට පස්සේ ඉතින් අපි ළඟ බ්‍රයිඩ්වත් බලන්න ගියා. එයා කෝෂලිකා. ඉතින් එයාගෙත් බ්‍රයිඩ් ටු බී පාටිය තිබුණා. ඉතින් අපි එදා එක ටික්ටොක් ටිකක් කරා, එක වීඩියෝස් ගත්තා, ෆොටෝස් ගත්තා. මම ඒ ෆොටෝ ටිකත් මේකට ඇඩ් කරන්න. යාළුවෝ ටික හම් වෙනවා කියන්නේ ඉතින් අපි එක කෝලම් කරනවානේ. ඉතින් බ්‍රයිඩ් ටු බී පාටි එක මැද්දේ එක අපි ලෑස්ති කරන ගාන ඉතින් එක පිස්සු එකක් ටිකකුත් අපි යාළුවෝ කරා. කොහමරි ඔක්කොම බ්‍රයිඩ් ටු බී පාටි එක ඉවර කරලා ඔන්න වෙඩින් සීසන් එක පටන් ගත්තා. අගෝස්තු 3 වෙනිදා තමයි දිල්කීගේ සචිනයගේ වෙඩින් එක තිබුණේ. දිල්කී කියන්නේ මගේ මුල්ම කාලේ යාළුවා. ඒ කියන්නේ එක වසරේ ඉඳන් අපි පහවසරට යනකම් එකම ස්කූල් එකේ එකම ක්ලාස් එකේ හිටියේ. ඉතින් ඒ කාලේ මගේ හොඳම යාළුවා තමයි දිල්කී. ඉතින් මම යාගේ වටිනම දවසේ බ්‍රයිස්මේඩ් කෙනෙක්ට හිටියා. ඇත්තටම හරිම ලස්සනට වෙඩින් එක තිබුණා. එයාලා ප්ලෑන් කරපු විදිහටම එයාලා හිතපු විදිහටම හැමදේම හරිම ලස්සනට තිබුණා. එයත් ඩාන්ස් කරන්න හරිම දක්ෂයි. අපේ පොඩි කාලේ මං හිතන්නේ අපි 2 වසරේ වගේ ඉඳන් ඩාන්සින් ටීම් එකේ දෙන්නම හිටියා. ඉතින් එයත් ලස්සන ඩාන්ස් එකක් කරා. සර්ප්‍රයිස් ඩාන්ස් එකක්. ඉතින් අපිත් එකට පොඩි සපෝට් එකක් දුන්නා. ඒ වෙඩින් එකේ වැඩ ටික ඉවර වෙලා ඉතින් මමයි මාෂයි හපව ගෙදර ආවා. අපි දෙන්න ඉතින් එකට ආව කියව සින්දුත් කිය මගේ හැම දෙයකටම ඉන්න කෙනානේ ඉතින්. ඔන්න ඔය විදිහට අපේ පළවෙනි වෙඩින් එක ඉවර වුණා. ඉතින් දැන් දෙවෙනි වෙඩින් එක එකම සතියේ දෙවෙනි වෙඩින් එක. මේක නම් තිබුණේ නයිට් ෆන්ක්ෂන් එකක් විදිහට. හරිම ලස්සනට හැමදේම තිබුණා. හොඳට ප්ලෑන් කරලා තිබුණා. ඉතින් මේ වෙන්න අමා මගේ ඔලල් කාලේ හොඳම යාළුවා. ඒ කියන්නේ අපි 6 ඉඳන් 11 වසර වෙනකන් එකම ස්කූල් එකේ එකම ක්ලාස් එකේ හිටියේ. ඉතින් ඒ හොඳම යාළුවත් මැරි කරා.
ඊට පස්සේ අපි ඊළඟ වෙඩින් එකටත් ලෑස්ති වුණා කියන්නේ අපිට ඒකේ සර්ප්‍රයිස් ඩාන්ස් එකක් තිබුණා. ඉතින් වෙඩින් එකට කලින් දවසේ මංශයි දැහැමි අපේ ගෙදර ඇවිල්ලා නැවතිලා අපි ඩාන්ස් එක චුට්ටක් මතක් කරගත්තා. ඩාන්ස් එක ටිකක් පුරුදු වෙලා ඊට පස්සේ ඉතින් නිදා ගන්න කියලා අපි ඇඳට ගියා. ඇඳට ගියාට ඉතින් නිදාගත්තේ නැහැ කියෝ එක ඒවා කකා. ටික ඔහේ කිවිදියා. ඕක දූපයි. දන්නවනේ කට්ටිය එකතු වෙනාම ඉතින් චුට්ටක් කියෝ ඉඳලා අපි ඉතින් නිදාගත්තා. ඉතින් ඒ වෙඩින් එකට අපිව ඩ්‍රෙස් කරේ මනුෂා. එයාට පේජ් එකක් තියෙනවා මම මෙන්ෂන් කරන්නම් ග්ලෑම් බයි මනුෂා කියලා. හරිම ලස්සනට ඩ්‍රෙස් කරා අපිව. අපි කවුරුත් කැමතින අපේ නැචරල් බියුටි එක නැති කරගන්න නැතුව ලස්සන මේකප් එකක් දාන්න. ඉතින් එයා ඒ වැඩේ හරියටම කරනවා. ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් ඔයාලට පුළුවන් එයාව කන්ටැක්ට් කරගන්න. මම කන්ටැක්ට් නම්බර් එකත් මෙතනින් දාන්නම්. කොහමද අපි ඊට පස්සේ වැඩ ටික ඉවර කරගෙන කෝෂල් එකගේ වෙඩින් එකට ආවා. ඉතින් මෙයා අපේ A level කාලේ අපේ A level සීට් එකේ හොඳම යාළුවෙක්. ඉතින් හරිම හොඳ කෙනෙක්. ඊට පස්සේ ඉතින් අපේ සෙට් එක කෑම කන්න පටන් ගත්තා. කොහෙ ගියත් කෑම නම් මිස් කරගන්නේ නැහැ අපේ කට්ටිය. මේ වැඩ ටික එහෙම වුණාට පස්සේ අපේ සර්ප්‍රයිස් ඩාන්ස් එක තිබ්බා. ඉතින් ඩාන්ස් එක නම් එකට ඇඩ් කරන්න පුළුවන්. හැබැයි කොපිරයිට් ඉෂුව එක නිසා මම හිතන්නේ සවුන්ඩ් නම් ඇඩ් කරන්න වෙන්නේ නැහැ. ඒ හින්දා මම පොඩි කොටස් කීපයක් විතරක් මේකට ඇඩ් කරන්නම්. අපි ඉතින් ඩාන්ස් එකෙන් පස්සේ කරන්න නැතුව බැරි වැඩ තියෙනවනේ. අපිට වෙඩින් එක ගියාම ඩාන්ස් කරන්න කිව්වොත් ඉතින් ඒක එච්චර හරියන්නේ වගේනේ. ඉතින් අපි කට්ටියම ගියා ඩාන්සින් ෆ්ලෝ එකට. අපේ බ්‍රයිඩ් එක්කම ඩාන්ස් කරා. මොන දෙයනද අපේ සීට් එක ජොලි කරන්න ස්කැනින් කෑ ගහලා සතුටේ ඉන්න මාර්ම කැමති සෙට් එකක්. ඉතින් එකතු වෙන හැම වෙලාවෙම කරන්නේ කෑ ගහන එක නටන එක කියවන එක තමයි. මම හිතනවා ආලගේ සෙට් වලත් මෙහෙම කට්ටිය ඇති අනිවාර්යෙන්. නටලා කෑ ගහලා අපි කට්ටියම ඉඳලා ඊට පස්සේ ඉතින් වෙඩින් එකේ අන්තිම හරියටත් ආවා. ඉතින් මගේ වෙඩින් සීසන් එක මගේ නෙමෙයි. යාළුවන්ගේ වෙඩින් මෙතනින් ඉවර වෙනවා. හැමෝම හොඳම යාළුවෝ. ඉතින් හැමෝටම එයාලගේ අලුත් ජීවිත, අලුතින් පටන් ගත්ත ජීවිත සාර්ථක වෙන්න වල හිතන විදිහටම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා
මම විශ් කරනවා. එහෙනම් අලුත් vlog එකකින් මුලින්ම ආයෙ එන්නම්. එතකම් පරිස්සමෙන් ඉන්න. බයි.